කවුදාස අයිස්ක්‍රීම් වලට කවුදාස නෙමෙයි කවුදාස නැත්තේ අයිස්ක්‍රීම් වලට නේද? ඔන්න බියුටි ටීවී රෝඩ් ෂෝ එකත් අරගෙන අද මම ඇවිල්ලා තියෙන වත්තලට. ඔන්න අයිස්ක්‍රීම් වලින් පිරුණු තැනකට ඇවිල්ලා තියෙන ෆ්ලේවර්ස් ගොඩකින් තියෙනවා. මේ තමයි වත්තල ක්‍රෙවලෝ එක. ඉතින් අපි බලමු මොනවද තියෙන්නේ කියලා. පේන මෙතන ගොඩාක් ෆ්ලේවර්ස් වලින් අයිස්ක්‍රීම් තියෙනවා. ඔන්න ඉතින් මෙතන එක කලර්ස් වලින් අයිස්ක්‍රීම් තියෙනවා. ඉතින් මේ මෙතෙන්ට එන්නේ පොඩි අය විතරද අයිස්ක්‍රීම් කන්නේ? පොඩි අය ඉඳලා ලොකු අය වෙනකම් ඔක්කොම කට්ටිය එනවා. දැන් සාමාන්‍ය අයිස්ක්‍රීම් එක කියලා කිව්වම මතක් වෙන්නේ දැන් පොඩි ළමයි විතරනේ අයිස්ක්‍රීම් කනවා කියලා නෑ. ඉතින් වයස් ભેදයකින් නැතුව අයිස්ක්‍රීම් කන අපි හැමෝම ආසයි. ඉතින් කියනකො බලන්න මොනවද ඔයාලගේ ස්පෙෂල් ඔයාලගේ යන මේ අයිස්ක්‍රීම් ෆ්ලේවර් එක? අපි ක්‍රැවලෝ මෙගා මික්ස් එක කියලා තියෙනවා. ඒකේ 7 ස්කූප් එකක් එනවා. ඒකේ ඇවිල්ලා 7 ස්කූප් එකත් එක්ක ජෙලි ඇඩ් වෙනවා, ටොපින්ස් දෙකකුත් ඇඩ් වෙනවා. ඒක තමයි අපේ දැනට ස්පෙෂල් එකකට යන්නේ. ආයි සොෆ්ට් කෝන් එක යනවා අපේ 180 එක. ආයි අර බ්‍රවුනි සන්ඩේ ඔක්කොම ස්පෙෂල් තමයි ඉතින් අපේ. දැන් කලින් ඉතින් අපි අයිස්ක්‍රීම් එකක් කිව්වම චොක්ලට්, වැනිලා, ස්ට්‍රෝබෙරි විතරයිනේ අපේ ඔළුවට එන්නේ. ඒතකොට දැන් මෙතන බලන්න කලර්ස් ගොඩකින් ෆ්ලේවර්ස් ගොඩකින් තියෙනවා. ඉතින් මොනවාද යන්නේ ඔයාලගේ ෆ්ලේවර්ස් සාමාන්‍යයෙන්? අපේ ෆ්ලේවර්ස් තියෙනවා 110කට වැඩිය මිනි ෆ්ලේවර්ස් තියෙනවා අපේ 110කට වැඩිය තියෙනවා ෆ්ලේවර්ස්. වීක් ටු වීක් චේන්ජ් කරන ෆ්ලේවර්ස්. ඒ කියන්නේ දැන් මෙතන මේ බලන ෆ්ලේවර්ස් දාතර අනිත් වීක් එකට ඒ ෆ්ලේවර්ස් දාතර තියෙන්නේ වීක් ඒ කියන්නේ ඔයාලා සතියෙන් සතිය ෆ්ලේවර්ස් මාරු කරනවා. ඒකෙම තමයි ඔය සොෆ්ට් කෝන් එකක් තියෙනවා. සොෆ්ට් කෝන් එක අපි වීක් එකකට ෆ්ලේවර්ස් 4ක් දානවා. ෆ්ලේවර්ස් 4 දාන ඒ වීක් අනිත් වීක් එකේ ඒ ෆ්ලේවර්ස් 4 නෑ ඩිෆරන්ට් ෆ්ලේවර්ස් තමයි මාරු කරන්නේ. මම හිතන්නේ ඒ නිසාම වෙන්නේ නැති මෙතන ලොකු ක්‍රවුඩ් එකක් හිටියා එක ෆ්ලේවර්ස් මෙතන ඔයාලා අලුතෙන් දාන නිසා වෙන්නේ නැති. ඉතින් කියනක බලන්න මේ දැන් ක්‍රෙවලෝ දැන් අපි ඉන්න වත්තල. එතකොට ඔයාලගේ තව කොහෙද බ්‍රාන්චස්? බ්‍රාන්චස් තියෙනවා චැම්පටා ස්ට්‍රීට් එකේ, ආයේ තියෙනවා කොළඹ මර්දාන එකේ තියෙනවා. ආයේ මේ වත්තල. එතකොට දැන් සාමාන්‍ය කොච්චර කාලයක් යනවද මේක පටන් අරගෙන? වත්තල ක්‍රෙවලෝ එකද? ක්‍රෙවලෝ එක පටන් ගන්න දැන් 2.5 years වගේ වෙනවා. එන අවුරුදු දෙකමාරක් වගේ උනාට ලොකු ක්‍රවුඩ් එකක් එනවා, ලොකු කස්ටමර් බේස් එකක් එනවා නේද? ඉතින් මම හිතන්නේ මෙතන රස වැටිලා ඒ නිසා තමයි එන්නේ නේද? මොනවාද අපි ෆ්ලේවර්ස් ටික පොඩ්ඩක් කෙටියෙන් යමු. දැන් මොනවාද යන්නේ කියලා. මේක ඇවිල්ලා හුඩ් ඇපල් එක, බටර්ස්කොච් ඔරියෝ ස්මෑෂ්, චෙරි වයිට් චිප්ස්, කොකොනට් වැනිලා චොකෝ චිප් එක, සව්සප්, මයිලෝ, ස්ට්‍රෝබෙරි වැනිලා, කොකොනට් කැරමල් එක, කුකී ඇන්ඩ් ස්ක්‍රීම්, බිස්කෝෆ්, මාෂ්මෙලෝ, පීනට් බටර්, නටෙල්ලා. ඒ වගේ ෆ්ලේවර්ස් තියෙනවා. ආයේ මැංගෝ තියෙනවා, බනානා, ග්‍රේප්, ස්ට්‍රෝබෙරි, බටර්ස්කොච්, පයිනැපල්, ඇපල්, චොක්ලට්, වැනිලා, ෆෘට් ඇන්ඩ් නට්, ෆැෂන්, ආමන්ඩ්, කැරමල්, බබල් ගම්. ඔන්න ඉතින් ෆ්ලේවර්ස් ගොඩකින් තියෙන අයිස්ක්‍රීම් ඔයාට තාව නම් ඔයාටත් අයිස්ක්‍රීම් එකක රස බලන්න පුළුවන්. මෙතන එක ෆ්ලේවර්ස් වර්ග වලින් තියෙනවා. මේක තියෙන මේ වත්තල අපි කියමු ලොකේෂන් එක කොහොමද එන්නේ කියලා. වත්තල ඇවිත් මේ කොමර්ෂල් බැංක් එකට ඔපොසිට්. ඒ කියන්නේ නිගම්බෝ රෝඩ් 210 නිගම්බෝ රෝඩ් ක්‍රැවලෝ කියලා යවුවම එනවා මේක. ඒ කියන්නේ දැන් වත්තල කොමර්ෂල් එක ගාවට කොමර්ෂල් එකේ ඔපොසිට් කියවුවම එනවා. හරියටම කමර්ෂල් බැංක් එක ඔපොසිට් තමයි තියෙන්නේ මෙයාලගේ මේ ක්‍රැවලෝ බ්‍රාන්ච් එක. ඉතින් ඔයාලත් ඇවිල්ලා අදම අයිස්ක්‍රීම් එකේ රස බලන්න. What?